මෙදා සැරේ නාදගම බලන්න අපිත් ගියා නුවරඑළිය. නුවරඑළියකින් අපි නතර වුණේ බ්‍රීස් හොලිඩේ අපාර්ට්මන්ට්ස්. මේක තියෙන්නේ නුවරඑළිය ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2ක විතර දුරින්. පයින් යන දුර විනාඩි 10ක් වගේ යන්න. හොඳ පාකින් ස්පේස් එකක් තියෙනවා. මෙයාලගේ බේස්මන්ට් එකේ පාකින් තියෙනවා. ඒ වගේම ඒ ෆ්ලෝ එකට හරියන්න ෆස්ට් ෆ්ලෝර් සෙකන්ඩ් ෆ්ලෝර් වලටත් පාකින් තිබ්බා. අපි ගත්ත අපාර්ට්මන්ට් එක තිබ්බේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ හින්දා අපි අපේ වාහනේ දැම්මේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේම කාර් පාක් එකේ. නිසා අපි ගෙනිච්ච බඩු ටික කොහොම රූම් එකට ගෙනියන්න ගොඩක් පහසු වුණා. මේ තමයි අපි හිටපු අපාර්ට්මන්ට් එක. මේක තිබ්බේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ අර මං කිව්වා වගේ. මේකට ඇතුල් වෙනකොටම අපිට දකින්න පුළුවන් උනේ මෙන්න මේ වගේ දෙයක්. ඉස්සලාම ඩයිනින් ටේබල් එක තිබ්බා. ඊළඟට පොඩි පෙන්ට්‍රි එකක් තිබ්බා. මේකේ අපිට ඕන හැම දෙයක්ම තිබ්බා. ෆ්‍රිජ්, මයික්‍රෝවේව්, හැන්ඩි ගෑරප්පු, පිහි, ඩිස් වොෂ් තිබ්බා. තව හෑන්ඩ් වොෂ් තිබ්බා. ඊට පස්සේ අපිට තේ හදනවා නම් ඒ කෝප්ප මේ වගේ අවශ්‍ය හැම දෙයක්ම රයිස් කුකර්, කෙටල් එකක්, ඉලෙක්ට්‍රික් කෙටල් එකක් මේ හැම දෙයක්ම තිබ්බා. එතකොට නුවරඑළිය ඉතින් අලුත් එළවලු එහෙම තියෙනවානේ. අපි ඉතින් අපාර්ට්මන්ට් ටයිප් එකක් තමයි කොහොමද නුවරඑළිය આવුත් නතර වෙන්න ගන්නෙ. මොකද අලුත් එළවලු අරගෙන ඒවෙන් කැම හදාගෙන කන්න ඒ වගේ දේවල් වලට තමයි අපි ටික ඒ වගේ පහසුකම් තියෙන තැනක් තමයි බලන්නේ. ඒ නිසා ඉතින් මේක අපිට ගොඩාක් යූස්ෆුල් වුණා. මම දොරකින් වෙන් වෙච්ච බෙඩ්රූම් එකක් තියෙනවා. ඒක තමයි මේ අපිට ටවල්ස් දෙකකුත් දීලා තිබ්බා. සහ ටීවී එකක් තියෙනවා. තව තිබ්බා අයන් එකක් තිබ්බා. මං හිතුවේ නෑ අයන් එකක් තියෙයි කියලා. අතට මේක ගොඩක් වටිනවා. අයන් එකක් තිබ්බා. ඊළඟට මේ තමයි බෙඩ් එක. ඊළඟට සෝෆා එකක් තිබ්බා. වොෂ්රූම් එක ගැන කියනවා නම් නුවරඑළිය නම් ඉතින් හොට් වෝටර් තියෙන්න ඕනේ. මේකෙත් හොට් වෝටර් තිබ්බා. ෂවර් එකක් තියෙනවා. වෙනම සින්ක් එකක් තිබ්බා. සෝප් තියලා තිබ්බා. සහ කොමඩ් එකක් තිබ්බා. මේ ඔක්කොම ෆැසිලිටිස් එක අපිට මේ අපාර්ට්මන්ට් එක වන් නයිට් එකකට රුපියල් 9000ක් උනේ. අපි හිටියේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ හින්දා වෙන්නේ නැති ලොකු වීව් එකක් නම් තිබ්බේ නෑ. හැබැයි මේ බිල්ඩින් එක තට්ටු 4ක 5ක විතර එකක්. ඒ නිසා උඩ තට්ටු වලට ලස්සන වීව් එකක් තියෙන්නේ නැති. ඉතින් ඔයාලත් නුවරඑළිය ආවොත් මේක හොඳ නවතින රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අපේ චාරා vlogs.